මේ සැරේ බෙදිච්ච කෙහෙල් ගෙඩියක් නැහැ. ඒක අම්මා කෙනෙක් මට වලපනේදී හම්බෙලා අතාල්ලන් කිව්වා මටත් පුතා ලක්ෂ 50ක් හම්බ වෙනවා ගෙදරට. හැබැයි පුතා මගේ ගෙදර ලක්ෂ 50ක් වටින්නේ නැහැ. මට ඒක වැඩි කිව්වා. විශාල නායම් ප්‍රමාණය 1436ක්. සුනාමි ආපු වෙලාවේ ඇමතිවරු බේර ගන්න අරුගම්බෙට ගියා බන්දුල ගුණවර්ධන ගේන්න. සාමාන්‍ය මිනිස්සු දාලා එයා විතරක් බේරගෙන ආවා. ආන්න එහෙමයි එදා අපදා කළමනාකරණය වුණේ. ප්‍රගතිය ගත්තොත් 98යි 25000 ගෙවීම. 50000 ගෙවලා තියෙනවා ප්‍රගතිය 71යි. ශිෂ්‍ය දීමනාව ගෙවලා තියෙනවා ප්‍රගතිය 174යි. පක්ෂ නායකයා ගිහිල්ලා අහනවා හම්බුණාද? හල්දු මුල්ලේ මිනිමරුවක් හැටියට ගන්න ඕනේ. ඇයි කියලා තියද්දී අයින් කරේ නැහැ. තව මාස දෙකක් යනකොට ඔබතුමාලා කඳුරු ගත කර මිනිසුන්ට අපි ගෙවල් දෙනවා. නිලධාරි කිව්වා අවුරුදු 3ක් යයි කිව්වා බත් මැඩිල්ල හදන්න. තල් දෙන හදන්න. ඌමායලා හදන්න. අපි ඒව හැදුවා. මේ විපක්ෂයේ විපත්තිය. කට්ටිය මූණෙන් මුල බැලුවා විපක්ෂ නායකතුමා නැහැ. ජනාධිපතිතුමා ඔබතුමාට කෝල් එකක් කරන් ඉක්මනට එන්න මේ කාරණේ කතා කරන්න කියලා. ඔබතුමා එනකන් වාඩි වුණ නැහැ සීට් එකේ. ඔබතුමා ආම එක්කන් ගිහලා සීට් එකේ වාඩි වෙලා කතා කරනවා. Honorable Samantha Vaidyaratna, you have 14 minutes. Vidyaratna. Honorable Samantha Vaidyaratna, you have 14 minutes. Vidyaratna. right. බොහොම ස්තුතියි නව නිවර්දි කරාට. මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සතුටු වෙනවා මේ වගේ යෝජනාවක් ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරපු එක සම්බන්ධයෙන්. මුලින්ම කියන්න ඕනේ විපක්ෂයේ සමහර හිතන දේවල් ඒ විදිහට සිදු වෙන්නේ නැහැ කියන එක. මොකද අපිට මතකයි මේ යෝජනාව ගැන කියනකොට අපි පහුගිය අයවැයෙන් වතුකම් කරුවන්ගේ වැටුප් වැඩි කරන්න යෝජනාවක් ගෙනාවා. ඒතර විපක්ෂ මතයක් ගෙනාවා ගරු මන්ත්‍රීතුමිය ඇතුළු කණ්ඩායම් මේ වැටුප ගෙවන්න බෑ කියලා. මේක නීත්‍යානුකූල නැහැ කියලා. නමුත් මම සන්තෝෂෙන් කියන්න කැමතියි මේ සඳුදා තිබුණු කැබිනට් එකේදී අපි කැබිනට් අනුමැතිය ගත්තා. රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා රජයෙන් වතුකම් කරුවන්ගේ වැටුපට රජයේ දායකත්වයේ. ඒ වගේම වතු සමාගම් මේ වෙනුවෙන් දායක වෙනවා. ඒ අනුව මේ ජනවාරි මාසයේ සිට වතුකම් කරුවන්ගේ වැටුප 1350 තිබිච්ච එක 1750 දක්වා වැඩි වෙනවා. 1750 දක්වා වැඩි වෙනවා. ඒක අපි ජනවාරි වැටුප අපි දෙන්නේ පෙබරවාරි 10. ඒක කවුරුත් දන්නවා පෙබරවාරි 10 වතුකම් කරුවන්ට වැටුප ලබා දෙනවා. එතකොට බෑ කියපුවා කෙරුණානේ. ඒ වගේත් මේවත් මෙහෙම තමයි. මේ දිට්ඨාසලි කුණාටු ආවට පස්සේ අරක වෙන්නේ නැහැ මේක වෙන්නේ නැහැ අරක බෙදන්නේ නැහැ මේක බෙදන්නේ නැහැ කිය ගියාට බෙදිලා තියෙන බව මම තේරුම් කරලා දෙන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි යෝජනාවේ තිබුණු පරිදිම ඒ කිව්වා ලංකාවට වෙච්ච විශාලම ආපදාව මේක කියලා විපක්ෂ පිළිගන්න. එහෙනම් ඒකම අපිට පිළිගන්න වෙනවා විපක්ෂයේ කියන විදිහට මේක විශාලම ආපදාවක් නම් කළමනාකරණය කරන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. එතකොට එතුමලා ආණ්ඩු කරපු කාලෙට වඩා අපේ ආණ්ඩුවට විශාලම ආපදාවක් කළමනාකරණය කරන්න වුණා. ඒ ආපදාව කළමනාකරණය කරනකොට අඩුපාඩුවක් නැම කියන්න බෑ. යම් තැන්වල යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේ රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා සෑහීමටපත් වෙනවා විශාල වෙහෙසක් මහන්සියක් රජයක් හැටියටත් රටේ ජනතාව හැටියටත් සිදු කරලා තියෙනවා කියන එක මම තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. මේ සංඛ්‍යා ලේඛන නැහැ කිව්වට සංඛ්‍යා ලේඛන අදාළ තැන් වලින් ඉල්ලුවා නම් සංඛ්‍යා ලේඛන ලබා ගන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ මම ලබා ගත්තා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානෙන් තොරතුරු ඊයේ වාර්තාව. ඊයේ වාර්තාවට අනුව මාතලේ තොරතුරු නැහැ කියපු නිසායි මම මේ කිව්වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් තියෙනවා. බලපෑමට ලක් වෙච්ච මුළු පවුල් සංඛ්‍යාව මාතලේ 12240යි. ඒකේ ඉන්න පුජ්‍යලින් සංඛ්‍යාව 42574යි. මරණ සංඛ්‍යාව 29යි. තුවාල වෙච්ච ගාන 12යි. අතුරුදහන් වෙච්ච ගාන 8යි. එතකොට පූර්ණ හානි නිවාස ගාන 256යි. අර්ධ හානි නිවාස ගාන 4105යි. නෑ කියපු නිසා කිව්වා තේරුම් ගන්න. ඒ වගේම රටේම මුළු සංඛ්‍යාව කිව්වොත්. අනිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආපදාව වෙලා තාම මාස දෙකක් නෑ. මාස දෙකක් නෑ. විශාල ආපදාවක්. එතකොට මාස දෙකක් තුල කරපු කාර්ය පොඩි නෑ. විශාල කාර්යභාරයක් කළා. ඉතින් මේ වෙච්ච ආපදාවේ තරම මම මේ කියන්නේ දිස්ත්‍රික්ක 25කට මේ ආපදාව බලපෑවා. සාමාන්‍ය මට්ටමින් ආපදාව නොවුණු දිස්ත්‍රික්ක තියෙන්නේ 3යි. ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්ක දෙකත් එක්ක දිස්ත්‍රික්ක 3යි තියෙන්නේ. ඉතින් රටටම ආපදාවක් බලපානකොට වෙනදා ඔබතුමාලගේ ආණ්ඩු කරන කාලේ ආපදාවක් වුණාම රටේම උදව් ගෙනියන්න තිබ්බට මේ සැරේ බදුල්ලට උදව් ගේන්න කොළඹට බෑ, ගම්පහට බෑ, නුවරට බෑ, කුරුණෑගලට බෑ, අනුරාධපුරයට බෑ. ඇයි එයාලටත් ආපදාව. එහෙනම් මේ සැරේ උදව් කරන්නේ හිටපු ප්‍රමාණෙත් අඩුයි. හැබැයි ආපදාව
අපි හිතනවා විශිෂ්ට ලෙස කළමනාකරණය කරමින් තිබෙනවා කියලා මම නෙවෙයි කියන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාභාර නියෝජිතයක් කියනකොට විපක්ෂ නොකියුවට අපේ රටේ මේ වගේ ආපදාවක් වුණොත් අපේ මිනිස්සු මේ විදිහට කළමනාකරණය කරගන්නේ නැහැ කියලා ජාත්‍යන්තර මට්ටමේ කියනකොට විපක්ෂයට මේක තේරෙන්නේ නැහැ. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඔතන තියෙන වෙන ප්‍රශ්නයක්. විපක්ෂයේ තියෙන වෙන ගති ලක්ෂණයක් තියෙනවානේ. ඒව බලපාන. ලෝකයක් අගේනකොට අපේ රටේ විපක්ෂයට ඒක කරගන්න බැරි විපක්ෂෙත් යම් විපත්තියකට මුහුණ දීලාද කියලා මට හිතෙනවා. කොහොම නමුත් රටේම තොරතුරු ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලපෑමට ලක්වෙච්ච මුළු පවුල් සංඛ්‍යාව 6,59,197ක්. ගාන විශාලයි. ඒකේ හිටපු ජනගහනයේ 23,41,066ක්. සිදුවුණු මරණ සංඛ්‍යාව 640ක්. එතකොට අතුරුදහන් වෙච්ච ගාන 174ක්. මේ රටේ කඳවුරු විතරක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන ආපදාවට ලක් වෙච්ච අය කඳවුරු වල හිටියා 2172ක් කඳවුරු තිබ්බා. මේවා කළමනාකරණයක් වුණා. මේකේ හිටපු ලක්ෂ ගාණක් ජනතාව පෝෂණය කළා, ආරක්ෂා කළා නෑ කියන්න බෑ. ලක්ෂයකට වැඩිය පවුල් මේ සුරක්ෂිත මධ්‍යස්ථාන වල හිටියා. අද වෙනකොට ලංකාවේ තියෙන්නේ මේ වගේ සුරක්ෂිත මධ්‍යස්ථාන 93ක් පමණයි. ඉතින් විශිෂ්ට කළමනාකරණයක් කළ බව මං ඒ අයට මතක් කරන්න කැමතියි. ඒ වගේම NBR එක ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැලකිය යුතු කාර්යභාරයක් කළා. අඩුපඩු නෑ කියන්න බෑ. ඉතින් මන්ත්‍රීතුමිය තේරුම් නොගත්තට වෙනද නාය ගියා නම් මීරිය බැද්ද ගියා, සාමසල කන්ද ගියා. 1-2 අවුරුද්දට. හැබැයි මේ සැරේ NBR එක පවසන පරිදි ඔවුන්ගේ වාර්තාවල තියෙනවා රටේ විශාල නායාම්, මේ කියන්නේ කණ්ඩි කඩා වැටීම් නෙවෙයි, විශාල නායාම් ප්‍රමාණය 1436ක්. 1436ක්. දෙවන්ත අනතුරක් රටට උනේ. ආන්නේ අනතුරු කළමනාකරණය කරනවා කියන එක බුද්ධිමත් ජනතාව තේරුම් ගනි පහසු කාර්යයක් නෙවෙයි කියලා. එක පැත්තකින් නාය යනවා, අනිත් පැත්තෙන් ගම් වතුර එනවා. අපේ රටේ ආර්ථිකයට දැවැන්තම පහරක් එල්ල වුණා. මේ වගේ තත්ත්වයක් සුලිසුලන් ආවා. මේ ඔක්කොටම මුහුණ දුන්නා. බරපතල තත්ත්වයකට ඛේදවාචයකට ගොදුරු වෙනකොට මේක කළමනාකරණය කිරීමේදී මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ ජනතාවට. එකක් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් මේකට බැස්සා. විපක්ෂය ඒ කාලේ ඡන්ද එනකොට බෙදපු බත් මේකට බෙදුනේ නෑ. ඒකයි අත්ත කතන්දරේ. ඒ කාලේ සෑහෙන්න බෙදුවා. කෙහෙල් ගෙඩි වල ලේබල් ගහලා හරි බෙදුවා. මේ සැරේ බෙදිච්ච කෙහෙල් ගෙඩියක් නෑ. අර අපෙන් බේරෙන්න වගේ ටිකක් අන්තිමේට ජනතා විරෝධයක් එනකොට පොඩ බේරෙන්න ඉතින් ඕම මාධ්‍ය සංදර්ශන ටිකක් දාලා ගියා. මේ රටට ආධාර කර විදේශ රටවල් වලට බෙහෙවින් ස්තුතියි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් ස්තුතියි. ඒ කාර්ය කළා. ඒ වගේ මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කළා. ස්තුතියි මේ කළමනාකරණය කරගත්ත ඒවා. මේ රටේ රාජ්‍ය නිලධාරීන් පෙන්නවා ඔවුන්ට විශාල ශක්තියක් තියෙනවා කියලා. ඔවුන් බිම් මට්ටමට බැස්සා. කළමනාකරණය කරා. වේගෙන් ආධාර ටික බෙදුවා. විශිෂ්ට කාර්යභාරයක් මේ රටේ රාජ්‍ය සේවකයෝ කරා. ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය මේක විධිමත් විදිහට ලස්සනට රෑදවල් නැතුව කළමනාකරණය කරා. ඒ නිසා තමයි මාස දෙකක් යන්න පෙර ආතුව මේ විදිහට මේ දේ සිද්ධ වුණේ. මට ඒක ඉහළ රාජ්‍ය නිලධාරියෙක් අත අල්ලගෙන එක වෙලාවක කිව්වා අපි බේරුණා කිව්වා. මම මොකෙන්ද? දිට්ටා සුලිකුණාටු ආපු වෙලාවේ ගුටි කන්න නැතුව රාජ්‍ය සේවකව බේරලා දුන්නට බෙහෙවින් ස්තුතියි කිව්වා. මම ඔය කතාවේ තේරුම මොකක්ද කියලා. එතුමා මෙහෙමයි කිව්වේ. මගේ කතාවක් නෙවෙයි එතුමාගේ කතාව. මේ රටේ විදුලිය නැති වුණා කිව්වා. ගෑස් හිඟ වුණා කිව්වා. මේ රටේ ජනතාව අර්බුදයක් ආපු වෙලාවේ පාරට බහැලා ආණ්ඩු එලෙව්වා කිව්වා. රාජ්‍ය සේවකයන්ට පහර දෙන්න හැදුවා කිව්වා. ඉතින් එහෙම අරගල ආපු රටක ආණ්ඩු පෙරලපු රටක විදුලිය නැති වෙලා විතරක් නෙවෙයි, ගෑස් නැති වෙලා විතරක් නෙවෙයි, කිරිපිටි නැති වෙලා විතරක් නෙවෙයි, ජීවිත නැති වෙලා, ගෙවල් දොරවල් නැති වෙලා, ඔක්කොම නැති වෙලා යන්නෙන පාරවල් ඇහිරිලා, රටේම විදුලිය ඇන හිටලා ගොඩක් තැන්වල sannivedana කටයුතු ඇන හිටලා, බොන්න වතුර නැති වෙලා තියෙද්දි මේ මිනිස්සු පාරට බැස්සේ නැත්තේ ඔබතුමාලගේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තිබ්බා. විශිෂ්ට ලෙස මේක කළමනාකරණය කරපු නිසා අපි බේරුණා කිව්වා. මං කිව්වා ආණ්ඩුවත් අපි බේරගත්තා, රටම බේරගත්තා, සතුටුයි කියලා. මෙයාලට ඒක තේරෙන්නේ නැති වෙන විදියක් නැහැ. එඳ අරගලාවේ මේට වැඩිය පොඩි ප්‍රශ්නවලට මේ වගේ බරපතල ප්‍රශ්න ඇවිල්ලා මේක විශිෂ්ට ලෙස කළමනාකරණය කරා. ඒක අම්මා කෙනෙක් මට වලපනේදී හම්බෙලා අතාල්ලන් කිව්වා මටත් පුතා ලක්ෂ 50ක් හම්බ වෙනවා ගෙදරට. මං කිව්වා සන්තෝසයි. හැබැයි පුතා මගේ ගෙදර ලක්ෂ 50ක් වටින්නේ නැහැ. මට ඒක වැඩි කිව්වා. අපිට කවදාවත් ආණ්ඩුව ඔහොම දීලා නැහැ කිව්වා. මෙයාලට දරා ගන්න බැරි ප්‍රශ්න ඕවා. ඇත්ත කාරණේ ඕවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතන සැලකිය යුතු කාර්යභාරයක් මේකේ කෙරිලා තියෙනවා. එම නෑ කියන්න පුළුවන් කමක් නෑ. නෑ කියන්න පුළුවන් කමක් නෑ. ජනාධිපතිතුමාට වෙන් වෙච්ච හෙලිකොප්ටර් දෙකක් තියෙනවා. ඒ දෙක මේකේ පාවිච්චි කරා
ජනතාවට සහන දෙන්න මේ දිට්ට සුලිකුණාටු ආපු වෙලාවේ. හැබැයි ඒ කාලේ ජනාධිපතිවරු ওই හෙලිකොප්ටර් වල බහැලා ගම් වතුර බලාගෙන යනවා හෙලිකොප්ටර් කැමරාව අල්ලගෙන යනවා. සිරි නරඹුවා. හැබැයි මේ වෙලාවේ එහෙමුනේ නැහැ. ජනතාව වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දේවල් දුන්නා. ඒ කාලේ හෙලිකොප්ටර් සුනාමිය ආපු වෙලාවේ ඇමතිවරු බේර ගන්න අරුගම්බෙට ගියා බන්දුල ගුණවර්ධන ගේන්නේ. සාමාන්‍ය මිනිස්සු දාලා එයා විතරක් බේරගෙන ආවා. ආන්න එහෙමයි එදා අපදා කළමනාකරණය වුණේ. මෙදා අපදා කළමනාකරණය මෙහෙමයි එදා එහෙමයි. එහෙනම් කතා කරනකොට බොහොම කල්පනාවෙන් ඉන්න. ආපදා කළමනාකරණය ගැන උගන්වන්න එනවා. කොවිඩ් ආපු වෙලාවේ ආපදාව ආපු වෙලාවේ කොහොමද කළමනාකරණය? මෙරටේ වෛද්‍යවරු කිව්වා, විශේෂඥයෝ කිව්වා, එන්නත ගේන්න කිව්වා, වැක්සින් එක ගේන්න කිව්වා. වැක්සින් එක ගෙනාවේ නැහැ. මිනිස් ජීවිත කීයක් නැති වුණාද? මෙරටේ මිනිස් ජීවිත කීයක් අහිමි වුණාද? ඒ කළමනාකරණය මම මොකක්ද කියලා අහනවා. එයාලගේ ඒ වෙලාවේ කළමනාකරණය තමයි කොවිඩ් වලින් ජනතාව බේරගන්න පැණි පෙව්වා. මුට්ටි ගඟේ දැම්මා. ඕවා කර කර හිටියේ. රටේ ජනතාව පාරවල් වලට බැස්සා ඒ වෙලාවේ. එහෙනම් මේ වෙලාවේ එහෙමුනේ නැහැ. පාරවල් වලට බස්සන්න විපක්ෂ සෑයෙන මහන්සි ගත්තා. මෙතන 25000 දෙනවා කියනකොට ඊට පහුවෙන්ද නායකයා ගිහිල්ලා අහනවා හම්බුණාද? අහනවා. ඕම් හොමයි කළමනාකරණය කරේ. එහෙනම් තේරුම් ගන්න කියලා මම කියනවා. එහෙනම් බිඳුණු රටවල්, බිඳුණු වැව්වමුණු, සිඳුණු කෙත්බින් මේ ඔක්කොම තැවුණු හදවත් දැවුණු සිත්බිත් ඔක්කොම ගොඩනගන්න මේ රටේ කලාකරුවෝ සාහිත්‍යවේදීන් ඔක්කොම ගම්බිම් වලට බැස්සා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා පූජ්‍ය පක්ෂෙක් මේවට කර තිව්වා. පන්සල් කෝවිල් පල්ලි ආපදා මධ්‍යස්ථාන වුණා. එහෙනම් ඒවා අපි නොදන්නව නෙවෙයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන බොහෝ කරුණු කාරණා තියෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිතුමා පරිපූර්ණකයක් දාලා බිලියන 500ක් වෙන් කරා ඔය ආපදාවට ලක් වෙච්ච ජනතාවට වෙන් කරා. කොහොමද නැහැ කියන්නේ? මම මතක් කරන්න කැමතියි. දැන් බෙදුවේ නැහැ කියලා කියනවනේ, දුන්නේ නැහැ කියනවනේ. මේ තියෙන්නේ නොදන්නවට මේ මාතලේට බෙදුව එක මං ඉස්සලා කියන්නම්කෝ. 25000ක් දෙන්න ඕනේ මාතලේ පවුල් සංඛ්‍යාව 6239යි. ඊයේ වෙනකොට එකෙන් දීලා තියෙනවා 6027කට 25000 ගෙවලා ඉවරයි. ප්‍රගතිය 94.71යි. ඊළඟ 50000 දීමනාව මාතලේ දෙන්න ඕනේ 1253කට. මේ වෙනකොට ගෙවලා තියෙනවා 1143ක්. 15000 ශිෂ්‍ය දීමනාව ගෙවන්න ඕනේ 1743කට. මේ වෙනකොට මාතලේ ගෙවලා තියෙනවා 1497ක්. එතුමියලට ගෙවන්න පුළුවන් කමක් නැහැ ආපදාවට ලක් වෙච්ච නැති නිසා. ගෙවන්න ඕන අයට ගෙවලා තියෙනවා. නොදන්නා කමට අපිට කරන්න දෙයක් නැහැ. තුමා විනාඩි 2ක කාලයක්. හොඳයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මුළු රටේම ගත්තොත් 25000 ගෙවලා තියෙනවා 4,22,847කට පවුල් වලට ගෙවලා තියෙනවා. ප්‍රගතිය ගත්තොත් 98යි 25000 ගෙවීම. 50000 ගෙවලා තියෙනවා පවුල් 1,09,046කට. ප්‍රගතිය 71යි. එතකොට 15000 ශිෂ්‍ය දීමනාව ගෙවලා තියෙනවා 1,36,828කට. ප්‍රගතිය 74යි. කොහොමද නෑ කියන්නේ? නෑ කියන්න පුළුවන් කමක් නෑ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ මේ ආපදා කළමනාකරණය කරපු වෙලාවේ මේ ආණ්ඩුව තිබ්බනම් මේක කළමනාකරණය කරන්න බෑ. මෙයාලගේ ආණ්ඩුව තිබ්බනම් ඇයි ස්වෙච්ඡාවෙන් මිනිස්සු වහින්නේ නෑ? අර මුදල් වලට සල්ලි දෙන්නේ නෑ. ආපදා කළමනාකරණය ඉගෙන ගන්න ඕනේ නෑ ඔය ආණ්ඩුව වලින්. ඔය තිබුණු ආණ්ඩුව වලින්. අපි දන්නවා සුනාමිය ආපු වෙලාවේ මරණ වලට එවපු සල්ලි සුනාමි අර මුදල් ගියා හෙල්පින් හම්බන්තොට වලට. මිනිස්සුගේ මල කඳන් වලට ආපු සල්ලි ඒ විදිහට හොරා කෑවා. සිරිලිය ගිනුමට ගියා. සුනාමි ආපු වෙලාවේ සුනාමි සහන මණ්ඩල ගැහුවා. තවත් ආපදාවක් ආවා. සුනාමියට වඩා බරපතල ආපදාවක් ආවා ඒ කාලේ. ඒ ආපදාව ආපු වෙලාවේ එහෙමයි ඒව කළමනාකරණය කරේ. දැන් එනවා කතාව. මගේ දිස්ත්‍රික්කයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දිස්ත්‍රික්කයේ හල්දුමුල්ලේ මීරිය බැද්ද නායකගේ 2014 ඔක්තෝබර් 26 ඔබතුමාලගේ ආණ්ඩුව 2014 ඔක්තෝබර් 26 NBR එක වාර්තාවක් දීලා තිබා 2007 මෙතන අදිනා යනවා මේ පවුල් අයින් කරන්න කියලා. ඔබතුමාලගේ ආණ්ඩුව කිසිම පවුලක් අයින් කරේ නැහැ. මොකද්ද උනේ අන්තිමේට? 36 දෙනෙක් මගේ ආදරණීය ජනතාව මිහිදන් වුණා පොළොවේ පස් කඳු යටතේ. එන ආපදාව කළමනාකරණය කරාද? NBR එක කියලා තිබ්බනේ අනාවැකි නෙවෙයි වාර්තාව දීලා තිබ්බනේ අයින් කරන්න කියලා. අවුරුදු 7ක් ගියා අයින් කරේ නෑ. 36ක් මිනිස් ජීවිත නැති වුණා. ඒක ස්වභාවික මරණයක් නෙවෙයි. අර ආණ්ඩු බාර ගන්න ඕනේ. ඒක මිනිමරුවක් හැටියට ගන්න ඕනේ. ඇයි කියලා තියෙද්දි අයින් කරේ නෑ. ඒ මිනිස්සුන්ට තාම ගෙවල් හදලා නෑ. අපේ ආණ්ඩුවේ තව ටිකක් ඉතුරු වෙච්ච ටික අපි හදනවා. කබරගල නායකයා 2023 මාර්තු මාසේ 26 වෙනිදා 2023 මාර්තු මාසේ 26 කබරගල නායකයා හල්දුමුල්ලේ පවුල් 50
අදත් ඉන්නේ වහපු තේ ෆැක්ටරි එක. මේ කට්ටිය ඒ මිනිස්සුන්ට ගෙවල් දුන්නාද? කළමනාකරණය කරාද? දැන් අහන්නේ කරේ නැහැ. ඒ මිනිස්සුන්ට ගෙවල් හදන්න ගිය මාර්තු මාසේ 15 වෙනිදා මුල්ගල් තියලා අපේ ආණ්ඩුව පටන් ගත්තා. දැන් ගෙවල් අවසන් අදියරේ තියෙන්නේ. තව මාස දෙකක් යනකොට ඔබතුමාලා කඳවුරු ගත කර මිනිස්සුන්ට අපි ගෙවල් දෙනවා. දැන් එනවා ආපදා කළමනාකරණය ගැන කතා කරන්නේ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මතක් කරන්න කැමතියි අපි මේ රටේ ජනතාව කළමනාකරණය කරා උපරිම මහා ශ්‍රම කන්දරාවක් ආව වැඩ කරන්න. ඒ රජයේ ප්‍රතිපාදන වලින්ම මේ ඔක්කොම කරන්න බෑ. මගේ දිස්ත්‍රික්කේ බදුල්ල දිස්ත්‍රික්කේ වැව් අමුණු ඇලවල් 1492ක් මේ දිත්වාසුලි කුණාටු නිසා විනාශ වුණා. මහා වාරි මාර්ග විනාශ වුණා. නිලධාරි කිව්වා අවුරුදු 3ක් යයි කිව්වා බත් මැඩිල්ල හදන්න, තල් දෙන හදන්න, ඌමායල හදන්න. අපි ඒව හැදුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. తాවකාලික වතුර දැන් දෙනවා. මිනිස්සු කෙතේ වැඩ, ගෝයන් ටික වගා කරනවා, එළවලු ටික වගා කරනවා රටට කණ්ඩ දෙන්න. මෙයාලා මොනවද මේ කියන්නේ? මම කියන්නේ Minister, you have exceeded your මට time. තව විනාඩි දෙකක් දෙන්න. අපේ ජයවර්ධන මන්ත්‍රීතුමා විනාඩි දෙකක් දෙනවා. මම කැමතියි කියන්න අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ වාරි මාර්ග වලට අපි වැය කරලා තියෙනවා ස්වේච්ඡාවෙන් වැඩ කරපු ශ්‍රමය. රෑ දවල් නැතුව වැඩ කරා, රැට ගණන් දැම්මේ නැහැ. මිනිස් දින 36833ක් වැඩ කරා වාරි මෙහුන්ට. මිනිස් දින 36833ක්. ඒක මුදල් වේ බවට පත් කරොත් ඉංජිනේරුවටත් සාමාන්‍ය කම්කරුවටත් එකම ගාන දාලා හදලා බැලුවම ලක්ෂ 884ක වටිනාකම් සහිත වැඩ කරලා තියෙනවා බදුල්ලේ වාරි මාර්ග හදන්න. 1492ක්. අද මේ මිනිසුන්ට වතුර දෙනවා වගා කරන්න. මං අහනවා මේ ආණ්ඩු තිබ්බනම් පුළුවන්ද කියලා. ඒ හැකියාව තියෙන දේශපාලන ව්‍යාපාරය මෙතන තියෙන්නේ. ජනතාව කළමනාකරණය කරලා ගෙනිච්චා. අපි නැනදිරි මෙහෙයුම කියලා බදුල්ලේ මෙහෙයුමක් කරනවා. අපේ පාසල් පෙර පාසල් 233ක් විනාශ වුණා. පාසල් 8ක් සහ මුලින් අයින් කරන්න කියලා තියෙනවා NBR එක. අපි ඒ පාසල් දරුවන්ට ඉගෙන ගන්න ආපහු යථා තත්ත්වයටපත් කරා. පුළුවන් උපරිම වෙරදි වීර්ය දාලා අර අයින් කරන්න කියපු 8 හැර ආන්නේ සඳහා මිනිස් දින වැය කරලා තියෙන ඔක්කොම 40587. මේකේ ළමයි නෑ, පාසල් දරුවෝ නෑ, වැඩි හිටියෝ තියෙන්නේ 40587ක්. මාතරින්, රත්නපුරෙන්, රාජ්‍ය නිලධාරි අම්පාරෙන් සාමාන්‍ය ජනතාව ඔක්කොම ආවා. ඇවිල්ලා මේවා කරේ. ඒ 40587 මුදල් කරලා බැලුවොත් අපි ස්වේච්ඡාවෙන් වැඩ කරලා තියෙනවා ලක්ෂ 957ක. අපි කළමනාකරන්නේ නැද්ද කියලා මම අහනවා. ඔය වලපනේ විශාල හානියක් වුණා හඳුරන්ගත මතුරට නිල්දණ්ඩා ඉන්න බදුල්ලේ අපි වැඩ ටික ඉවර කරගෙන සාමාන්‍ය මට්ටමට මේ පහුගිය 16 වෙනිදා කියලා දවස් 10ක් වැඩ කරා. විශාල සේනාවක් අරන් ගියා. මම රාජ්‍ය සේවකයන්ට ගරු කරනවා. බදුල්ලේ රාජ්‍ය සේවකයෝ 1006 දෙනෙක් මේ සහන සේවාව වලට ගියා. ලේකම්වරු, ප්‍රධාන ලේකම්තුමියා, පළාත් ලේකම්වරු ගිහිල්ලා බිම්මට්ට මේ වැඩ කරා. ඇලවල් සුද්ධ කරා. මේ රටේ රාජ්‍ය සේවයට ගෞරවයක් තියෙනවා. අපේ අමාත්‍යංශයේ පරිපාලන සේවයේ ඉහළම නිලධාරීන් ගිහිල්ලා ඈත මඩොල් සීම ඇකිරියේ ඇලවල් සුද්ධ කරලා දුන්නා. ඔයගේ මන් නොදන්න ඕන තරම් කරලා ඇති. අපේ වලපනේ අපි මාර්ග සහ වාරි මාර්ග 119ක් පිළිසකර කරා. ඒ වටිනාකම ශ්‍රම දින වලට බැලුවම ලක්ෂ 223ක වැඩ කරලා තියෙනවා. කොහොමද කළමනාකරණය නැහැ කියන්නේ? කළමනාකරණය කරලා තියෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුනි මේක. වර්තමානයේ වෙනකොට අපේ රටේ දැඩි විපක්ෂක අවශ්‍යතාවයක් තියෙනවා. රික්තකයක් තියෙනවා විපක්ෂයට. අපිට ඕනේ යහපත් විපක්ෂයක්. මේ වගේ වෙලාවක විපත්තියක් ආපු වෙලාවට විපක්ෂයේ එකතු වෙලා වැඩ කරන්නේ නැත්නම් ඒක විපත්තියක්. මේ විපක්ෂයේ විපත්තියක්. මේ කට්ටිය මෙච්චර අපිට සරට ගහන්නයි දන්නවද නියෝජ්‍ය කතානායකතුමනි? මේ රටේ විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා. රටම එකට ඉවත් වෙනු කියලා ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ විෂමද්‍රව්‍ය වල ඉන්න කට්ටිය ඇවිස්සෙනවා. ඒ කට්ටියගේ ලාභ නැති වෙනකොට ඇවිස්සෙනවා. ඒ කට්ටිය බිස්නස් වැටෙනකොට ආය ඇවිස්සෙනවා. අහුවෙයි කියනකොට බය වෙනකොට ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙන කට්ටිය මෙතන ඇවිල්ලා නලියෙනවා. එළියේ නලියෙනවා. ඔක තමයි ඇත්ත. අපි පාතාලයට රැයිව මහා දැවන්ත සටනක් ආරම්භ කරලා තියෙනවා රට වෙනුවෙන්. මේ රටේ රාජ්‍ය ආයුධ එතකොට ත්‍රස්තවාදීන් ගාව තිබුණු ආයුධ බොහෝමයක් මේ පහුල් වල තියෙනවා. ජනාධිපතිතුමාගේ පුත්තු ගාව තියෙනවා. අන්න ඒවා අල්ලනකොට පාතාලයට එරෙහිව සටන් කරනකොට ජාත්‍යන්තරයේ ගිහිල්ලා රැඟවි සිටින පාතාලේ ගේනකොට කුඩු නායකෝ ගේනකොට මෙතන නලියෙනවා. මෙතන නලියෙනවා. ඒජන්තයෝ ටික නලියෙනවා. ඒ වගේ හවුල්කාරයෝ නලියෙනවා. එතකොට මේ රටේ වංචාවට දූෂණයට එරෙහිව මහා සටනක් දියත් කරලා තියෙනවා. හොරු අල්ලනවා, නඩු වැටෙනවා, අධිකරණ අලුතෙන් වැටෙනවා. මෙතන නලියෙනවා. එතකොට මේ අපිට පේන්නේ නැහැනේ කවුරුත් මේ රටේ පේනවද ආණ්ඩුවට විරුද්ධව කුඩු මුදලාලි කෙනෙක් අපිට විරුද්ධ වෙනවා. පාතාලයක විරුද්ධ වෙනවා පේනවද? ඒවා පේන්නේ නැහැනේ. පේනවා. පේන්නේ නැත්තේ කඩතුරාවකින් වෙලා තින්නේ. කුඩුකාරයා ඉන්නේ සමහරට සුදු ඇඳගෙන සුද්ධවන්තෙක් වගේ.
සමාට මන්ත්‍රී ආසනයේ ඉන්නේ. සමාට මේ කුඩුකාරයාගේ ඒජන්තවරු නියෝජිතව එනවා පූජ්‍ය පක්ෂයේ ලෙසින් එනවා. පූජ්‍ය පක්ෂයේ ලෙසින්. ඒතකොට මිනිස්සු සාදුකාර දෙනවා. හැබැයි ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ඔතන යට තියෙන කුඩු. ඔතන තියෙන දූෂණය, ඔතන තියෙන වංචාව, ඔතන තියෙන පාතාලය. මම මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් කරනවා මේවා හරියට අඳුර ගන්න. මේ රටට එරෙහි දුෂ්ට බලවේග වලට එරෙහිව කටයුතු කරනකොට මෙතන එනවා විවිධ යෝජනා දාලා මේවා කරන්න. ඉතින් විපක්ෂේ කාර්යභාරය නෙවෙයි මේක. විපක්ෂේ කාර්යභාරය රටට විපතක් වුණේ UMP ශ්‍රී ලංකා JVP NPP බල්ලා නෙවෙයි. ඔක්කොටම විපත වුණේ. ඔක්කොම එකතු වෙන්න ඕනේ. මේ විපක්ෂ නායකතුමාට මම ඉන්නකොට මේ ආපදා වුණේ නොවැම්බර් 26 රාත්‍රී 27 උදේ 9ට ආව ජනාධිපතිතුමා අංක 1 කාරක සභා කාමරයට ඇවිල්ලා ඇහුවා කෝ විපක්ෂ නායකතුමා කියලා. කට්ටිය මූණෙන් මුල බැලුවා විපක්ෂ නායකතුමා නැහැ. ජනාධිපතිතුමා ඔබතුමාට කෝල් එකක් කරනවා ඉක්මනට එන්න මේ කාරණේ කතා කරන්න කියලා. ඔබතුමා එනකන් වාඩි වුණේ නැහැ සීට් එකේ. ඔබතුමා ආම එක්කන් ගිහලා සීට් එකේ වාඩි වෙලා කතා කරා. බැලුවා දැන් දිගු කරලා එකට ගමනක් යන්න. ඒ ගමන කොහමද යන්නේ? මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ඒ හින්දා විපක්ෂයේ විපත්තියකට මුහුණ දීලා තියෙනවා. ඒ හින්දා මම ඔබතුමාට කියන්න කැමතියි. හන්ද කෙන්ද කරලා කිල්ලෝ මවලා මේ විදිහට යන්න පුළුවන් කමක් නැහැ. විපක්ෂයේ හැසිරීම ඊටාම නරක තත්ත්වයක තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒ හින්දා මම ඔබතුමාට මගේ වෙලාව අවසන් නිසා මම කියන්න කැමතියි. අපේ රටේ ජනතාවට මම කියන්නේ මේක විශිෂ්ට ලෙස කළමනාකරණය කරමින් තියෙනවා. ලක්ෂ 50 දෙනවා කිව්වා. දැන් ගෙවල් හදන්න ජනාධිපතිතුමාම ගිහිල්ලා කුරුණෑගල අනුරාධපුරේ පටන් ගත්තා. අපි බදුල්ල දිස්ත්‍රික්කේ ළඟදී මයියන්ගෙන් පටන් ගන්නවා. ඉඩම් ටික හොයලා තියෙන්නේ. ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ ස්වේච්ඡාවෙන් බොහොම සද්භාවයෙන් මේ රටේ උදව් පදව් කරපු අපේ ශ්‍රී ලාංකිකයන්ට, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට, විදේශ රටවල් වලට, ඒ වගේම පක්ෂ විපක්ෂ සමහර මන්ත්‍රීවරුන්ට. ওই විපක්ෂ සමහර මන්ත්‍රීවරු මාත් එක්කත් වලපනේ ගියා. විපක්ෂ ඔබතුමාලගේ මන්ත්‍රීවරු ගිහලා මිනිස්සු වැඩ කරා. පොඩි මිනිහා එනවා ලොකු මිනිහා වගේ නෙවෙයි. මෙතන ඇත්තට තියෙන විපක්ෂේ භාවිතාව දිහා බැලුවම මේ රටේ ජනතාවට විපක්ෂේ භාවිතාව හොඳින්ම විග්‍රහ කරලා බලන්න බැලුවම විපක්ෂේ භාවිතාව තුළ තියෙනවා කුහකකම පේනවා. ක්‍රෝධය පේනවා. වෛරය පේනවා. මරි මෝඩකම පේනවා. ඕන් ඕවා පේනවා. වලක්වගෙන රික්තකේ සම්පූර්ණ කරලා යහපත් විපක්ෂයක් අවශ්‍යයි. ඔහොම හැසිරුණොත් වෙනත් විපක්ෂයකට නම් අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ රටේ ආණ්ඩු පක්ෂයකට රික්තකයක් නැහැ. මොකද ආණ්ඩුව ලස්සනට කරනවා විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ඔබතුමාලට පෙරලන්න පුළුවන්කමකුත් නැහැ කියන එකත් මතක් කරන්න කැමතියි. බෙහෙවින්ම ස්තුතියි.